රටේ රාජ්‍ය නායකයන්න් ප්‍රමුඛ ස්ථානය තබා ගනිමින් මහා ත්‍රිපිටක සද්ධර්ම සත්‍යයලාවේ සමාප්ත පුණ්‍ය මහෝත්සවයේ සහ මේ මාහිමි දුර්ලභ පින්කම අපට උදා කර දුන් ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේ ජන්මදින උපහාරය පුණ්‍ය උත්සව භූමියට සම්ප්‍රාප්ත වෙමින් උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනුතුරුව මේ උත්සව භූමිය තුළ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේට පුෂ්පභාවයක් ලබා ගැනීම යනු අතිශයින්ම සුදුලභ වූ කාර්යයක් හැටියට හඳුන්වා දී තිබේ. දුර්ලභ වූ බෝධියේ මේ කාලයේ සිදුවෙන ඒ විනිසාත්ම භාවයක් ලබා ගැනීම යනු අතිශයින්ම දුර්ලභ වූ කාර්යයක්. වන්දනීය අනුනායක නායක මාමිපාණන් වදින දුර්ඥාන ධාන උදේට අවුරුදු ඕසනා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ මම කොළඹදී අද උදේ පත්තර කියවනකොට විශේෂයෙන්ම හෙට දවසේ පත්තර අපේ ආම්දුරනේ අද මම කනගාටුවෙන් කියන්න ඕන මගේ ඉතාමත්ම මිත්‍රයින් සිටින කතුරු මණ්ඩලයක්. මගේ ඉතාම හිතවත් කතුරුවරුන් සහ මාධ්‍යවේදීන් සිටින ආයතනයක් මේ දිවයින පුවත්පත. නමුත් හෙට ඉරිදා දවස වෙනුවෙන් මේ පිට කරන පුවත්පතේ තියෙන ප්‍රධාන ශීර්ෂ පාඨය කුමක්ද? ප්‍රවෘත්තිය. යුද අධිකරණයේ තව මාස 9කින් විදේශ විනිසුරුවොත් ඇති. යුද අධිකරණයේ තව මාස 9කින් විදේශ විනිසුරුවොත් ඇති. මේ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යයක්. මේ ප්‍රවෘත්තිය මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම ඊයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ උපසම්පදා උළෙලදී කිව්වා විදේශ විනිසුරුවරු මේ රටට ගෙන්වන්න මම කොහෙත්ම එකක්වත් මගේ පළ කරන්නේ නැහැ කියන එක. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඊශේත්ම අපේ අධිකරණයට පිටරටින් විනිසුරුවරු ගෙනල්ලා නඩුවන්න අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම ඉඩක් නැහැ. එhmenan ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. ඒකට මම එකඟ වෙන්නේ නැහැ ඊශේත්ම. ඒ නිසා මේ ප්‍රවෘත්ති වලින් විශේෂයෙන්ම රටේ මහ ජනතාව නොමග යවනවා විතරක් නෙවෙයි නොසන්සුන් කරනවා. වැරදි ප්‍රචාරයන් දීම විතරක් නෙවෙයි ජනතාව නොසන්සුන් කරනවා. මෙවැනි ප්‍රවෘත්ති පළ කරන්නේ ඇයි කියන එක ගැන මම නම් විමතියටපත් වෙනවා. මේ වගේ ප්‍රවෘත්තියක් ප්‍රධාන වශයෙන්ම මුල් ශීර්ෂයට දාපුවාම රටේ ජනතාවට කියවන්න. අඩුතරමින් අපිට දුරකථනයෙන් කතා කරලා මෙහෙම දෙයක් තියෙනවද කියලා අපින් අහන්න ඕන. ඒක තමයි මාත් එක තිබිය යුතු සදාචාරාත්මක තත්ත්වය. මේ කියන විදිහට දැන් විනිසුරුවරු මේ ගුවන් යානාවල නැගලා දැන් මග එනවා. ඒ විදිහට තමයි මේ කියන්නේ විනිසුරුවරු ඇති. දැන් මේ එමි පවතිනවා ඒකට. ඒ විදිහට තමයි මේක ලියලා තියෙන්නේ. තව ඒකට යුද අධිකරණයේ තව මාස 9කින් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල මානව හිමිකම් කොමිෂන් සභාව යුද අධිකරණයක් සම්බන්ධයෙන් අපිට කොහෙවත් කියලා නැහැ. කිසිම දිහාවක් නැහැ. යුද අධිකරණයකට අපිව ගෙනියනවායි කියලා විදුලි පුරවන්නට ගෙනියනවායි කියලා කිසිම තැනක එහෙම තීන්දුවක් නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව අපිට යෝජනා මාලාවක් දුන්නා ගිය අවුරුද්දේ. ඒ යෝජනා මාලාවේ තියෙනවා මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්න මේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම සම්බන්ධයෙන් අපි රජයක් විදිහට කටයුතු කරගෙන යනවා. නමුත් මේ රට බෙදන්න, රට කඩන්න මේ රටේ තිබෙන නිදහස් ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය විනාශ කරන්න ඒ තුල එහෙම කිසිම දෙයක් නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස්වරයා ලංකාවට ආපු වෙලාවේ එතුමා මා සමග කරපු සාකච්ඡාවේදී එතුමා සඳහන් කරපු කරුණු කීපයක් තිබුණා. ඒ තුල ප්‍රධාන වශයෙන්ම උතුරේ දැන් අවුරුදු 20 ගාණක් අවතන් කඳුළු වල සිටින ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් මේ රටේ අධිකරණයේ ස්වාධීන කිරීම පිළිබඳව එවැනි කාරණා තමයි මම එක්ක සාකච්ඡා කරන්නේ. නමුත් අපි කනගාටු වෙනවා මේ වගේ ඊටාම වැරදි ප්‍රවෘත්ති අල කිරීම සහ ජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් අපි රටක් විදිහට කටයුතු කරන විට මේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා වර්තමාන රජයේ විදිහට සමීපව අපි